හායි යාළුවනේ මාළුන්ට ආස කරන ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මගේ ඔක්කොම මාළු වීඩියෝ එක. හරි අපි වැඩි කතා නැතුව මගේ මාළු ටික බලන්න යා. අපි ඉස්සෙල්ලම බලුවත් ඔයාලට පේනවා මගේ පළවෙනි ටැංක් එක. අපි ඉස්සෙල්ලම ටැංක් එකේ සයිස් එක ගැන කතා කරලිමු. ටැංක් එකේ සයිස් එක ගැන කතා කරොත් ටැංක් එකේ දිග අඩි 3යි පළල අඩි 1.5යි උස අඩි 1.5යි. ඊට පස්සේ අපි ටැංක් එකේ ෆිල්ටර් සිස්ටම් එක ගැන කතා කරමු. මම ටැංක් එකේ ෆිල්ටර් සිස්ටම් එක දාලා තියෙන්නේ පැට ලීටර් 500ක් පම්ප් කරන වෝටර් පම්ප් එක. මම මේ වෝටර් පම්ප් එකෙන් මෙන්න මේ බකට් එකට වතුර අරගෙන මේකට ස්පොන්ජි උඩුකටයි සෙරමික් ග්‍රීන්සුයි දාගෙන තියනවා. ඊට පස්සේදී ඒකෙන් වතුර පිරිසිදු වෙලා ටැංක් එකට වැටෙනවා. ඊට පස්සේදී මම තව ඔක්සිජන් ලයින් එකක් දාගෙන තියෙනවා. ඒ ඔක්සිජන් ලයින් එක මම දාගෙන තියෙන්නේ ඇරවානට වෙනුවෙන්ම තමයි. ඒ මොකද කිව්වොත් ඔයාලා දන්නවා ඇති ඇරවාන කෑම කෑවට පස්සේ ඇරවානට කෑම දිරවන්න හොඳ ඔක්සිජන් ලයින් එකක් තියෙනවා. හරි මේකේ ඉන්න මාළුන්ගේ විශේෂම මාළුව තමයි ඇරවාන. ඔයාලා මම අපි කවුරු ඇති කරන්න කැමති මොන්ස්ටර් මාළුවෙක් තමයි ඇරවාන කියන්නේ. මගේ ඇරවාන දැන් අඟල් 8ක් 9ක් අතර ඉන්නවා. ඊට පස්සේදී ඔයාලා දැන් මෙතන පේනවා ඇති සිල්වර් රස් දෙන්නෙකුත් මගේ ටැංක් එකේ ඉන්නවා. තව ලංකාවේ හොයන්න අමාරුම මාළු දෙන්නෙක් තමයි මේ ඉන්නේ. ඒ තමයි ක්ලවුන් නෝස්. ලංකාවේ දැනට පොඩ්ඩක් රෙයා මාළුවෙක් තමයි මේ ක්ලවුන් නෝස් කියන්නේ. මෙයා මාරම ලස්සන මාළුවෙක්. තව ටිකක් ලොකු වෙනකොට මෙයා මාරම ලස්සනයි. හරි යාළුවනේ අපි මගේ ඊළඟ ටැංක් එක බලන්න යා. අනිත් ටැංක් එක. ඔයාලට පේනවා ඇති මේකේ ටැංක් සයිස් එක අඩි 3යි. පළල අඩි 1.5යි උසත් අඩි 1.5යි. පේනවා ඇති. ඊපස්සේ මේකේ ෆිල්ටර් සිස්ටම් ගැන කතා කරොත් මේකේ මම හදපු ස්පොන්ජ් ෆිල්ටර් එකක් තියෙනවා. මේ ඒක වැඩ කරන්නේ එයා පම්ප් එකකින්. ඔයාලට පේනවා ඇති. හරි දැන් අපි මේකේ මාළුව ගැන කතා කරමු. ඔයාලට පේනවා ඇති මේකේ ඉන්නේ ෆ්ලවර් හෝන් කෙනෙක්. සයිස් එයා අඟල් 3.5ක් වගේ සයිස් එකකින් ඉන්නවා. ඔයාලට පේනවා ඇති මාළුවගේ කලර්ස් එක. මාළුව නියමටම ඉන්නවා ඇක්ටිව් එකේ. ඔයාලට ඇඟිල්ල තියලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති ඇඟිල්ලට මාළුව ફોකස් වෙන හැටි. ඔයාලට පේනවා ඇති. හරි. අපි ඊළඟ ටැංක් එකෙන් බලන්න යමු. මේ තමයි යාළුවනේ මගේ සිමෙන්ති බෝල් එක. මේක ගැන නම් වැඩි විස්තරයක් කියන්න දෙයක් නැහැ. මේකේ මම මෙතෙන්ට ප්ලාන්ට් එකක් දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මේකට යටට වැලි තට්ටුවක් තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ ඉන්න මාළු ගැන කතා කරොත් මේකේ ඉන්නේ මොනීලා ඉන්නවා, ප්ලේටිලා ඉන්නවා, ගප්පි ඉන්නවා, තව ෆයිටර්ස් කෙනෙක් ඉන්නවා, තව පොඩි ගෝල්ෆිෂ් කෙනෙක් ඉන්නවා. මේ ෆයිටර්ස් මේ මාළුත් එක්ක එහෙම කොටා ගන්න බලන්න නැතුව ඉන්නවා. ඒකෙන්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් මගේ ලොකු පොන්ට් එක බලන්න යා. තමයි යාළුවනේ මගේ පොන්ට් එක. මේකේ සයිස් එක ගැන කතා කරගත්තොත් මේකේ සයිස් එක තමයි පළල අඩි 4යි උස අඩි 2යි තමයි මේකේ සයිස් එක. ෆිල්ටර් එක ගැන කතා කරොත් මේක පැට ලීටර් 1300ක් පම්ප් කරන ෆිල්ටර් එකක්. මම මේ ටැංක් එකට හදාගෙන තියෙන්නේ බකට් ෆිල්ටර් එකක්.
ලීටර් 20ක් වතුර පිරෙන බකට් එකක් තමයි මම හදාගෙන තියෙන්නේ. මේ තමයි ෆිල්ටර් එක. ඔයාලට පේනවා ඇති. මේකට මම දාලා තියෙන ස්පොන්ජි උණු කටයි විතරයි. අපි මාළු බලන්න කලින් පම්ප් එක ඔෆ් කරගෙන හම්බෙමු. ඔන්න යාළුවනේ මම පම්ප් එක නම් ඔෆ් කරගත්තා. දැන් මාළු ටික ඔයාලට පැහැදිලිව පෙනෙයි. ඉස්සෙල්ලම ඉන්නවා මගේ ඔස්කල සෙට් එක. ඔස්කල සෙට් එක ගැන කතා කරොත් මේක බ්ලැක් ටයිගර් ඔස්කල දෙන්නෙකුයි ඇල්බිනෝ ටයිගර් ඔස්කල 4 දෙනෙක් ඉන්නවා. තව එක වෙල්වට් ඔස්කල කෙනෙක් ඉන්නවා. මේකේ ඔස්කල නම් දැනට එච්චර ඉන්නේ. තව මේකේ ජෑම් ගුරාමි දෙන්නෙක් ඉන්නවා. එක ජෑම් ගුරාමි කෙනෙක් ඔයාලට මෙතන ඉන්නවා පේනවා ඇති. මේ මෙතන. ඊට පස්සේ ඊළඟ ජෑම් ගුරාමි ඔයාලට මෙතන ඉන්නවා පේනවා ඇති. ඊට පස්සේ තමයි මගේ රෙඩ් ටේල් ඉන්නේ. මේ පොකුණ තමයි ඔයාලට පේනවා ඇති. රෙඩ් ටේල් සයිස් එක කොහොමදයි කියලා. රෙඩ් ටේල් දැන් අඟල් 8ක් 9ක් විතර ඉන්නවා. ඔස්කල නම් දැන් අඟල් 7ක් 7.5ක් වගේ තමයි. ජෑම් ගුරාමි දෙන්න අඟල් 4ක් 5ක් මැද්ද වගේ තමයි දෙන්නා ඉන්නේ. ඔයාලට පේනවා ඇති මාළු ටික හොඳට පීන ටැංක් එකේ ඉන්නවා. මගේ වීඩියෝ ඉස්සරහට බලන්න ආස අය සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ලයික් කරලා මට සහයෝගයක් දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි අදට වීඩියෝ එක නවත්තමු.